අයිබෝවන් මේ ඔබ දකින්නේ මට හම්බ වුණ පෝර්ට්ෆෝලියෝ එකක්. එහෙම නැත්නම් එවිඩන්ස් පෝර්ට්ෆෝලියෝ කියලා කියන්නේ සාක්ෂි කළඹක්. ඉතින් මේ NVQ level 4 විභාගයට මුහුණ දුන්න අම්පාරේ KMS හංසිකා ටීචර්ගේ තමයි මේ පොත. ඇත්තටම මේ පොත බැලුවාම මට ලොකු සතුටක් ඇති වුණා. මොකද මේ පොත තුල ඔබ බලන්න පුදුමාකාර පිළිවෙලක් මේ පොතේ අපිට දකින්න පුළුවන්. හරිම පිළිවෙලයි මේ පොත. ඇය ඒ තරම් පිළිවෙලකට ලස්සනට මේ පොත නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ මෙතන ලොකු පිටු ප්‍රමාණයක් තියෙනවා. මෙච්චර පිටු ප්‍රමාණයක් මේ එවිඩන්ස් පෝර්ට්ෆෝලියෝ එකට එන්න හේතුව තමයි ඇය ඇත්තටම සක්‍රීයව මුල්ලමාවිය සංවර්ධනයට දායක වුණ මුල්ලමාවිය සංවර්ධන ගුරුතුමියක්. ඇය පෙර පාසලේ ප්‍රායෝගිකව බොහෝ ක්‍රියාකාරකම් සිදු කරන බවට මේ පොත සාක්ෂි දරනවා. ඇත්තටම මේ එක මොඩියුල්ස් වලට ඇය එක වර්ණ තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒකෙන් මේ පොතට හරිම අපූර්ව බවක් එකතු වෙලා තියෙනවා. හැබැයි සාක්ෂි කණබක් කියලා කියන්නේ මෙච්චර හැඩ වැඩ දැම්මේ නැති වුණත් කමක් නෑ තමයි. ඒ වුණාට මුල්ලමාවිය සංවර්ධන පෙරපාසල් ගුරුවරියකට අනිවාර්යෙන්ම ස්වභාවයෙන්ම මේ නිර්මාණශීලීත්වය කියන එක මේ හැඩ වැඩ කරන්න තියෙන උවමනාව ස්වභාවයෙන්ම පිහිටලා තියෙනවා කියලා තමයි මට මේ පොත දැක්කම හිතුනේ. මොකද පෙරපාසල් ටීචර් කෙනෙක් කියලා කියන්නේ ඇය ඇත්තටම හරියට නිකන් පෙරපාසල් දරුවෙක් වගේමයි. මොන වැඩේ කරන්න ගියත් අර තමන්ගේ හුරු පුරුදු ගති මේවත් එකට එකතු වෙනවා කියන එක පෙන්වන සාක්ෂියක් තමයි මේ පොතත්. ඉතින් මෙතනදී කියන්න මට ලොකු විශේෂ කාරණාවක් තියෙනවා. ඇය ගර්භණී මාතාවක්. ඇත්තටම මේ පොත හදනකොට ඇයගේ දරු ප්‍රසූතියට දින 14යි. ඉතින් දින 14ක් තිබියදී ඇය මේ අවසාන ඇගයීම් පරීක්ෂණයට අවශ්‍ය සියලුම දේවල් ඉතාම විශිෂ්ට විදිහට ඇය සූදානම් වෙලා මේ හැම වැඩක්ම හරියටම සාර්ථකව කරනවා. ඉතින් ඒ වගේ ගුරුවරු අපි අගය කළ යුතුමයි. ඉතින් හංසිකා ටීචර් ඔබ වැනි ගුරුවරු අපේ රටට සෑහෙන වටිනවා. ඔබ අපට ගොඩාක් වටින සම්පතක්. ඔබට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පොත බලන ඔයාලටත් එවිඩන්ස් පෝර්ට්ෆෝලියෝ එකක් එහෙම නැත්නම් සාක්ෂි කණබක් ගැන යම් අවබෝධයක් ගන්න මේ වීඩියෝ එකත් ඔබට ප්‍රයෝජනවත් වේවි. හංසිකා ටීචර්ව අගය කරන්නත් මේ ශාස්ත්‍රයට NVQ level 4 ඇගයීම් පරීක්ෂණ සඳහා මුහුණ දීමට ඉදිරියේදී බලාපොරොත්තු වන අපේ ගුරු භවතුන්ටත් මේ වීඩියෝ එක මෙහෙම දකින්න එක මේ පොත මෙහෙම දකින්න එක ඔබට ලොකු පිටු වහලක් වේවි. අනිවාර්යයෙන්ම ඔබගේ සාක්ෂි කළඹත් නිර්මාණය කරගන්න. මේක ඇත්තටම අපිට ගෲප් එකකට ෂෙයා කරන්න අමාරු නිසා තමයි මේක YouTube එකට දාන්න තීරණය කරේ. මේකේ තියෙන විනාඩි ගාන වැඩිනේ. ඒක නිසා මේක YouTube එකට දාන්න මම තීරණය කළා. ඔබ බලන්න මේ පොත බැලුවට පස්සේ ඇත්තටම පෙරපාසලක කරන්න තියෙන දේවල් කොච්චරක්ද කියලා අපිට ලොකු අවබෝධයක් ගන්නත් මේ පොත උදව්වක් වෙනවා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් කොපමණනම් හංසිකා ටීචර් මේ කාලය තුල කරලා තියනවද? මේ කාලය කියලා කියන්නේ ඇයගේ සේවා කාලය තුල. නමුත් මේ තියෙන්නේ ඇයගේ ළඟ තිබුණ ඡායාරූප විතරයි. ඇය ළඟ නැති ඡායාරූප තව කොතෙක් ඇද්ද? එහෙම බැලුවොත්
මේ වගේ ප්‍රමාණයෙන් කිහිප ගුණයකින් යුතු පොතක් නිර්මාණය කරන්න තරම් ඇයට අනිවාර්යයෙන්ම සාක්ෂි තියෙනවා කියලා මට අනිවාර්යයෙන්ම විශ්වාසයි. ඒ වගේම තමයි ගර්භණී මාතාවක් විදියට දින 14ක් දරු ප්‍රසූතියට තියෙද්දි ඒ සියලු ශාරීරික අපහසුතා මානසික අපහසුතා සියල්ල පසෙකලා Tamanගේ විභාගය සාර්ථකව කරගන්න ඒ වෙනුවෙන් මේ උන වෙහෙස මහන්සිය අනිවාර්යයෙන්ම අපි අගය කරන්න ඕනි. ඉතින් මේ වගේ ගුරුවරු අපිට කොච්චර වටිනවද නේද? ඒ නිසාමයි මේ වීඩියෝ එක හංසිකා ටීචර් වගේම තවත් මේ වගේ ගුරුවරු අපේ මේ පද්ධතියට ඕන නිසාමයි මේ වීඩියෝ එක ඇත්තටම මේ විදිහට එලි දක්වන්නේ. ඉතින් හංසිකා ටීචර්ට මම නැවතත් සුබ පතනවා. හංසිකා ටීචර් ඔයා වගේ ගුරුවරු අපිට අනිවාර්යයෙන්ම ඕනි. මේවා දැකලා අපි ඇත්තටම ගොඩක් සතුටටපත් වුණා. ඉතින් හංසිකා ටීචර්ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේක බලන ඔයාලටත් අනිවාර්යයෙන්ම මීටත් වඩා මේ හා සමානව අපේ දරුවන් වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගොඩක් කරන්න ශක්තිය ධෛර්යය අනිවාර්යයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපි කරපු වෙලෙමෙන්ද